ඇත්තටම අපේ හැමදේම නැති වුණා. මුළු ජීවිත කාලෙම හම්බ කරපු දේවල් ඒ ගින්නට විනාශ වෙලා ගියා. මොන අපරාධයක්ද? ඇත්තට මේ මිනිහා කවුද? ඔයා දැනගත්තද මේ මිනිහව කවුද එව්වේ කියලා? ඒ වෙනකොට මං දැනගෙන හිටියේ නෑ. හැබැයි එදා රෑ භයානක දෙයක් සිද්ධ වුණා. ඊට පස්සේ කොහොම හරි මම දැනගත්ත එදා බිලීව මරන්න ආවේ ෂැඩෝ කියලා. එයා කරලා ගියපු දේ මගේ මුළු ගේම ගිනිගත්තා. අපිට අපේ කියලා කිසිම දෙයක් බේරගන්න බැරි වුණා. අපි හිටපු තැනට අඩි කීපයකට එහායින් මට හම්බුණා සිතියම. මං හිතුවේ නෑ මගේ මුළු ජීවිතේම එකෙන් වෙනස් වෙයි කියලා. මාත් එක්ක එන්න. ඔයාලට මුකුත් වෙන්නේ නැහැ. වෙලානි ආණ්ඩුකාරවරයා ළඟ ඔයාලට නවතින්න පුළුවන්. ලිවර්සි උතුමාණන් ඇවිල්ලා. මට ආරංචි වුණා අනතුරක් සිද්ධ වුණා කියලා. ඒක අනතුරක් නෙමෙයි ඒක මේ ජිම් මට සමාව වෙන්න උතුමාණනි. සමාව ගන්න කිසිම උවමනාවක් නැහැ. ඉතින් තරුණ ළමයි ඔහොම තමයි. ඔයාලට සැප පහසු විදිහට මේ ගෙදර ඉන්න පුළුවන්. මට මුළුත් උදවට ඉන්නවනේ. ඒ වගේ කට පොඩ්ඩක් වැඩි වුණාට හරි හොඳ මිනිස්සයා. අනේ උතුමාණනි ඔයාලට කොහොම ස්තුති කරන්නද මන්දා. මොටම මෙයාලට කාමරේ පෙන්නන්නේ. ඔහොම පොඩ්ඩක් ඉන්න ළමයා. ડોක්ටර් ලිවර්සි කිව්වා ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න ආසයි කියලා. හැබැයි ඒකට ඔයාට ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගන්න වෙනවා. ඔව් මං ඒ වෙනුවෙන් කැප වෙන්න කැමති උතුමාණෙනි. ඒ වුණාට ඇයි මොකද? ඔයා කියන්න හදන්නේ දොස්තර කෙනෙක් වෙන්න නැතුව කොන්දොස්තර කෙනෙක් වෙනවා කියලාද? නැහැ උතුමාණෙනි එහෙම නෙමෙයි. මෙතන ඊට වඩා වැඩි දෙයක් තියෙනවා ඔබතුමා එදා සිද්ධිය ගැන නොදන්න. කරුණා කරලා පොඩ්ඩක් මේ සිතීම බලන්නකෝ. ඕ මං කෙනෙක්ව හොයනවා. මේක දූපතක සිටියමක් වගේ. ගමන් මාර්ග සලකුණු කරලා තියෙන විදිහට අපිට හිතන්න පුළුවන් මේක ගොඩක් වටින නිදානයක් කියලා. මං හිතන්නේ මේ පෙන්වන්නේ ෆ්ලින්ට්ගේ නිදානේ තියෙන තැන. බිලීමට ඒ ගැන කිව්වා. ෆ්ලින්ට් කියලාද කිව්වේ? එයාලා කැරබියන් මුහුදේ යාත්‍රා කරපු හැම කෙනෙක්ගෙම රත්තරන් හොරකම් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔය අතරේ අනිවාර්යයෙන්ම කොඩෙක්ස් පොතක් තියෙනවා කියලා මට විශ්වාසයි. ඔව්. කොඩෙක්ස්ගේ අත්පොත. ඒක ස්පාඤ්ඤ මිෂනාරීන්ගේ පළවෙනි පොත. එයාලා එකතු කළ ආදිකාලීන ශිෂ්ටාචාරවල හැම දැනුමක්ම වෛද්‍ය විද්‍යාව, තාරකා ශාස්ත්‍රය, කොඩෙක්ස් පොතේ තියෙන ඒ වගේ මිල කරන්න බැරි තරම් වටින දේවල්. රහස් වට්ටෝරු. හරි ඉතින්. ඒත් මේ ෆ්ලින්ට්ගේ නිදානය ඇතුලේ කොහොමද කොඩෙක්ස්ගේ පොත තියෙන්නේ? අන්තිම වතාවට ඒ පොත තිබ්බේ ස්පාඤ්ඤ නැටුම් කණ්ඩායමක් ගාව. ෆ්ලින්ට් එයාලට පහර දුන්නා. ඔබතුමා වැරදි. මංකොල්ලකාරයන්ට ඕනේ රන් රිදී පොත් නෙමෙයි. එයාලා හොරකම් කරනවා විකුණන්න පුළුවන් කියලා හිතෙන හැම දෙයක්ම. හැබැයි කොඩෙක්ස් පොත මේ දූපතේ නම් අපි ඒක හොයාගන්න ඕනේ. හරි අපි ඒක පස්සේ කරමුකෝ. මුලින්ම අපි හොයාගන්න ඕනේ මේ දූපත කොහෙද තියෙන්නේ කියලා. ඔය ඉතින් මේ සිටියේ මේ ගමන් අංශක ගැන කිසිම දෙයක් සඳහන් කරලා නැහනේ. අංශක කියන්නේ මොනවද? ඒව බලාගෙන තමයි අපි මුහුදේ ගමන් කරන්න ඕන දිශාව තීරණය කරන්නේ. ඒව නැතුව දූපත හොයාගන්න වෙන්නේ නැහැ. මට ඒ නිදානේ මගේ අම්මට අලුත් අවන්හලක් හදලා දෙන්න ඕනේ. ඔයාම දුක් වෙන්න එපා ජිම්. අපි මේක කොහොම හරි කරලා හොයාගමු. ඔයා දවස් ගාණක් නිදාගත්තෙත් නැහැ. ගිහින් විවේක ගන්න. නිදාගන්න. ඔබලා නිදාගන්න කිව්වේ. ඇත්තටම 50,000 29 ඔය කියවිල නතර කරගන්න. 11,80,17,29 හරිනේ ඒක තමයි. උතුමාණෙනි. පිස්සු? කාටද පිස්සු? නෑ මෙයා කියන දේ පොඩ්ඩක් අහන්න. එයා කියන්නේ එකම අංක ටිකක්. බිලී කියුවෙත් ඔය අංක ගැනමයි. ඔයා කියන්න හදන්නේ මේ ගිරවට පිස්සු කියලාද? නැහැ උතුමාණෙනි. ඒ කියන්නේ සිතියම ගැන. ඒ ගිරවෝය කියවන්නේ බිලී බෝන් අන්තිමට කියවපු අංක ගැන. ඒ කියන්නේ දූපතේ ගමන් තියෙනවද? බිලිබෝන් හරිම බුද්ධිමත් කෙනෙක්. එයා ඔය අංක ටික නිතර ගිරවට ඇහෙන්න කියන්නේ නැති කටපාඩම් කරගන්න. 89 11 33 29 29 ඉක්මනට එන්න මාත් එක්ක.
29. හොඳයි බලමු. අක්ෂාංශ 75යි දේශාංශ 17යි. මෙන්න මෙතනයි තැන. ඒක උතුරට වෙන්නයි තියෙන්නේ. සේලරුවන්ට නියම තැන. හැබැයි ඉතින් ෆ්ලිට් වගේ මංකොලකාරයට නම් ගැලපෙන්නේ නැහැ. අපි බලමු ඊළඟ තැන. ඒක තියෙන්නේ ඉන්දියාවේ. මං හිතන්නේ මං දන්නවා කරන්න ඕන දේ. දැන් බලමු අංශක 75ක් නැගෙනහිරට අංශක 15ක් දකුණට. හරියට හරි. අවාසනාවට එතන කිසිම දූපතක් පේන්න නැහනේ. මේ බලන්න මෙතන. බටහිරට 75යි උතුරට 15යි ගියාම මෙන්න මෙතෙන්ටයි එන්නේ හරියට. නියමයි. ඔයා ඒක හොයාගත්ත දරුවෝ. හරියට මේක තියෙන්නේ කැරබියන් මුහුදේ මැද. මහත්තුරුනි මේ වගේ වාසනාවක් අපිට හැමදාම ලැබෙන්නේ නැහැ. මන් තීරණය කරනවා නැවක් කුලියට අරන් මේ දූපත ගැන හොයන්න යන්න. එතකොට ජිම් ඔයාටත් පුළුවන් අපිත් එක්ක මේ ත්‍රාස් බඩි නෙවෙයි අවුරුදු 10ක් වැඩ කළා සර්. ඒක අවුරුදු 7ක් තිස්සේ දකුණු වෙරළේ නැංගුරන් දාලා තිබ්බේ. කවදා හරි යාත්‍රා කරලා තියෙනවද? නෑ සර්. ඊළඟෙන්ද කැප්ටන් සෝලන්ට්. ඔයා තමයි මම දැකපු බුද්ධිමත්ම කෙනා. මේ මිනිහයා තමයි අද දවසට අපි ප්‍රතික්ෂේප කරපු 20 වෙනියා. හොඳ කණ්ඩායමක් බඳව ගන්න එක පරිස්සමෙන් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ වගේ අනතුරුදායක නාවික ගමන් බිමන් වලට මිනිස්සු තෝරගන්න එක පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්. ඔව් ඉතින් හොඳ කණ්ඩායමක් නම් හැබැයි අපිට ගමන යන්න වෙන එකක් නෑ. ඒ යනවා යන්න මෙතනින් මව කූඩුවක් වගේද පේන්නේ. යනවා කරදර කරන්නේ නැතුව. කාගෙද මේ කියනවා? ඔහොම ඉන්න. මේ කුරුල්ලා හිතන්නේ නිකන් මගේ කොණ්ඩේ පඳුරක් කියලා වෙන්නේ නැති. මට සමා වෙන්න ඒකට. මෙයා මගේ නම ජිම් හොප්කින්ස්. ඔයාව හම්බුන එක සතුටක් ජිම්. මගේ නම ජෝජෝ. මම හැමදාම ඉතින් මේ වගේ වැඩ කර ඉන්න එක තමයි කරන්නේ. ඒ කියන්නේ ඔයා වඩුවෙක්ද? වඩු වැඩ වගේම උයන පිහින දේවල්, සුද්ධ පවිත්‍ර කරන දේවල් මේ හැම දෙයක්ම මං කරනවා. ඉතින් ලොක්කා කියන දේවල් ඔක්කොම කරන්නත් එපැයි. ඔව් ඉතින් ඇත්තම කියනවා නම් මම වහලේ. මගේ ජීවිතේම ලොකු දුකක්. ඔයාට කොහොමද ඒ වගේ දෙයක් සිද්ධ වුනේ? මගේ තාත්තා අප්‍රිකාවේ රජ කෙනෙක්. ඒත් මගේ අවාසනාවට එයාට ණයක් ගහලා එයා නැති වුණා. ඇත්තටම කිව්වොත් රජෙක් වෙන්න ඉඳපු මම අන්තිමට නැවතුනේ මේ නැවේ වහලෙක් වෙලා. ඉතින් මගේ නිදහස නැති වෙලා ගියා. ඉතින් ඔයා කවදාවත් බේරිලා පැනලා යන්න හැදුවේ නැද්ද? ඒක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි ජිම්. මම දෙපාරක්ම උත්සාහ කරා කලින් නැවේදී. එහෙදි මට ගොඩක් දඬුවම් කළා. ඒ මිනිස්සයා හරියට සතෙක් වගේ දරුණු මිනිහෙක්. මොනවද වහල උතන කරන්නේ? උතන කියව ඉන්න නැතුව දැම්මම ගිහිල්ලා මගේ අනිත් වැඩ ටික ඉවර කරලා දානවා. මං දිගටම මේ නැවේ ඉන්නේ. මං ඔයාට පැනලා යන්න උදව් කරන්නම්. මං ඒ ගැන කතා කරන්න ආසම නෑ. මං තුන්වෙනි පාරටත් අහු වුණොත් ආදේ 29 33 පොඩ්ඩක් කටවාගෙන ඉන්නවා. ඔය නම්බර කියවන එක නවත්තන්න. ඔයා මොකටද ඔච්චර විනෝදයෙන් වගේ යන්නේ විහිළු කරා හොඳටම ඇති. ඔයාට දවසක තේරෙයි වගේත් එක කකුලක් අඩු වුණා නම් එහෙම. දැන් මොකටද මෙතනට ආවේ? ආණ්ඩුකාරතුමා තමයි මාව මෙහෙට එව්වේ ගබඩාව බලා ගන්න. ඒ විතරක් නෙවෙයි මම මේ පළාතේ ජෝන් කියලා කෙනෙක්වත් හොයනවා. හරිම කෙනා ගාවටයි ආවේ. මේ නැවතම එක ජෝන් කෙනයි ඉන්නේ. ඒ තමයි මම. මුහුදු දෙවියන්ට ස්තුති වේවා. ඔයාට විශාල ප්‍රමාණයකට කන්න දෙන්න වෙනවා. මම හරිනේ. මොකද මේ ගවේෂණයේ ගමන ඉන්දියාවටද අපි ඉන්දියාවට නම් නෙමෙයි යන්නේ. ඒ වුණාට මට මේ ගමන ගැන විස්තර ඔයාට කියන්න බෑ. අන්න හරි. පළවෙනි ප්‍රශ්නය. ඔයාට ගොඩක් හොඳ බුද්ධියක් තියෙනවා. කොහොමද කුස්සියට ඇවිල්ලා මට ටිකක් උදව් කරොත් එහෙම. මට පොඩි වෙලාවක් දෙන්න ඔයාව අඳුන ගන්න. මට ජෝන් කියලා කතා කරන්න. අනික මට තේරුණු දේ තමයි මම වවුලෙක් වගේ පහලට එල්ලිලා හිටියයි කියන එක. මම වටපිට බැලුවා. මට තේරුණ දේ තමයි මෙතන ඉක්මනට පැන ගන්න පුළුවන් කියලා. මම ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනෙ අරන් ඉක්මනට පැනගත්තා. ජිම් ඇත්තටම මොකද්ද මේකේ තේරුම? ඔය ආවිල්ලා දැන් ගොඩක් වෙලා ගත වුණානේ. මම හිතන විදිහට ඔබතුමා තමයි ආණ්ඩුකාර ට්‍රිලානි උතුමා නම්. මට හැමෝම කතා කරන්නේ ජෝන් කියලා. මම මගේ මේ යාළුවට කැඳ කෝපයක් හදලා දුන්න බොන්න කියලා. මම එයාව මෙහෙට එව්වේ විශේෂ කාරණාවකට. නැතුව දවසම ඔයාගේ කැඳ බිබී ඉන්න නෙමෙයිනේ. ඒක මගේ වරද උතුමාණෙනි. මං හොකින්ස් මහත්තයාට කිව්වා බඩු ටික එනකම් මගෙත් එක්ක ඉන්න කියලා. අපට අවශ්‍ය සියලුම දේවල් මං හෙට උදේ නැවට ගිහින් දානවා. මොකද හිතන්නේ මේ වෙලාවේ බටර් ගාපු පාම් පෙත්තක් එහෙම කෑවොත්. බටර් ගාලා පාම් පෙත්ත? ඇත්තම කියනොනම් මං වගේ කෑම හදන කෙනෙක් අහල ගම් හතකවත් නැහැ. එනුමට නම් ඒක රසයි වගේ. දැන් ඉතින් අපිට ඒක කාලම රස බලන්න පුළුවන් නේ.
නැවි හොයන්නයි මෙයාලා මෙහෙට ඇවිත් තියෙන්නේ. මට ඕනනම් යාලා වල්ලා හිර කරගන්න පුළුවන්. එපා. ඒක අවදානම් වැඩි. මං එයා ගැන හොඳට හැගහගෙන ඉන්නම්. නියම කෑම වේ. ගොඩක් ස්තුතියි උතුමාණෙනි. ඔබට ඕනම දෙයක් අපෙන් ඉල්ලන්න. ඇත්තම කියනවා නම් ඔයාගේ නැවේ මුහුදු ගමන ගැන මම ගොඩක් සන්තෝෂයෙන් ඉන්නේ. කලින් ගිහින් තියනවද? ඔව් මම 7 පාරක් විතර ගිහින් තියෙනවා උතුමාණෙනි. සේවය කරන්නම ගිහිලා තමයි මගේ කකුලකුත් නැති වුණේ. ඕ ඒ කියන්නේ ඔයා මේ ගමනට සුදුසුම නාවික වීරයෙක් එහෙනම්. ඔයා තමයි මගේ නැවේ කට්ටියට වෙන කෝ කියා. හැබැයි ඉතින් කිසිම ප්‍රශ්නයක් වෙන්න බෑ. කොහොම හරි අපි ආපහු එන්නේ යනවට වඩා පොහොසත් වෙලා. ඒක කාටවත් කියන්න එහෙම එපා. තේරුණාද? අපි මේ වෙනකොටත් ගමන ගිහිල්ලා. අර කැප්ටන් තාම කට්ටිය තෝරගෙන ඉවර නෑනේ. එයා තෝරගන්නකම් ඉන්න වෙනවා ඉතින්. මේ ගමන යන්න වෙන එකක් නැද්ද මන්ද? ඒ ගැන බය වෙන්න එපා උතුමාණෙනි. මන් දන්න සේලරුව ගොඩාක් ඉන්නවා. ඇත්තමයි ජෝන්. ඔයා නම් ගොඩක් හොඳ කෙනෙක්. තව එක වචනයක් හරි කිව්වොත් හොඳ වැඩක් කරනවා. කටකට කටවහන. ඔය අම්මගේ ඇත්තම නෙමෙයිනේ. අනික මගේ තාත්තාම ජීවිත නැසද? ඒයි හොඳ වැඩේ. මම මේකට ඔයාට හොඳ දනුවමක් දෙනවා හැමදාට මතක හිටින්න. මේක ඔයාගේ අන්තිම වතාව. ආයි මෙයාව ඇල්ලුවත් බලාගෙනයි. නපුරි. ඔයාලට ගොඩක් හයියෙන් දුවන්න පුළුවන් නේද? ඇයි අපිට බෑ කියලාද හිතුවේ? ඇත්තටම අපි ගෑනු ළමයි වුණාට හොඳට දුවන්න පුළුවන්. ඒත් මං නම් හිතන්නේ ඔයා නිසා තමයි මෙච්චර ඉක්මනට දිව්වේ. අයියෝ මට සමා වෙන්න මං එහෙම හිතුවේ නෑ. අයියෝ ඒක ගණන් ගන්න එපා. හැබැයි පේන්නේ නම් ඔයා මහත්තයෙක් වගේ. මගේ නම තමයි ලීන්. ඔයා හමු වීම ලක සතුටක්. එතකොට මේ ඉන්නේ මගේ අක්කා. එයාගේ නම ට්‍රේසි. එහෙමද? ඒත් මං මහත්තයෙක් නෙවෙයි. මං හැදුවේ ඔයාලව බේරගන්න විතරයි. අර මායාකාරියගෙන්ද? ඒ අපේ කුඩම්මා. අපේ අම්මා මැරුණාම තාත්තා බැන්දේ ආව. ඊට පස්සේ තාත්තා මැරුණා. එහෙනම් කුඩම්මගේ වැඩ හින්දම තමයි. ඔව් අපේ තාත්තා මැරුණෙත් එයා වසතියලා. අපේ තාත්තා නවක කැප්ටන් කෙනෙක්. හරියට ගලක් වගේ ශක්තිමත්. ගෙදරින් යනකොට යාට කිසිම ලෙඩක් තිබ්බේ නැහැ. ඒත් පහුවෙන්ද එයා මැරුණා. මං ඒකනේ කිව්වේ එයා මැරුවේ වසතියලා තමයි. කුඩම්ම අපේ සල්ලි ඔක්කොම අරන් සුරසප විඳිනවා. කවදා හරි එයා අපිට කරන්නේ තාත්තට කරපදීම තමයි. දැන් අපිට කවදාවත් ගෙදර යන්න වෙන්නේ. හැබැයි සමහර විට මට උදව් කරන්න පුළුවන් වෙයි. අපිට කාගේවත් උදව් ඕනේ නැහැ. ස්තුතියි. අපි ගැන බලාගන්න අපිට පුළුවන්. මුරණ්ඩ වෙන්න එපා. එයා අපේ යාළුවෙක්. කට වහගන්න. මමයි මෙතන වැඩිමලා. මට ඒක නා විශ්වාස නැහැ. මං කියපු දේ ඔයාලට හොඳට තේරුණානේ. ඔයාලා ගොඩක් හොඳ මිනිස්සු වගේම ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. ඔයාලට ඕන උනේ හොඳ රැකියාවක්. හැබැයි කිසිම හොර වැඩක් බෑ. මාව මෝඩය කරන්නත් බෑ. මං කියන විදිහටම වැඩ කරන්න ඕන. මට විරුද්ධව කැලෑ පත්තර ගහන්න බෑ. මොකද බිත්ති ජරා වෙනවා. මම මොකක් හරි අනක් දුන්නාම ඒක තිතට මිම්මට අකුරටම සිද්ධ වෙන්න ඕන. තේරුණාද? ලොකුම ලොකු නිදානයක් අපි එනකම් පුන පුනා බලාගෙන ඉන්නවා. ඒ හින්දා
එකක්වත් අවුල් කරන්න එපා. ඉතින් ඔයාට සිටියම බිලීට දෙන්න බැරි වුණාද? ඒ ගැන මතක් වෙද්දි මට දුකයි. බිලී කින්නෙන් පිච්චිලා මැරුණා. දැන් සිටියම තියෙන්නේ ත්‍රිලානි ආණ්ඩුකාරතුමා ළඟ. ඔයාලා ගැන එච්චර හිතන්න එපා. මෙතන කියව ඉන්න තු ඉක්මනට ලෑස්ති වෙන්න. අපි නිදානේ තියෙන තැනට යන්න ඕන. පොඩ්ඩක්වත් වෙලාව නාස්ති කරන්න බෑ. ඒ ජෝජෝ ඉන්න මං උදව් කරන්න. මං කවුද කියලා දන්නෙත් නැතුව ඔයා මට උදව් කරනවා නේද ජිම්? ඔයා දන්නවද? මට උදව් කරන එක ඔයාට අනතුරක් වෙයි. බය වෙන්න එපා මට කවුරුත් මුකුත් කියන්නේ නැහැ. හලෝ ජිම් මේ අහන්න ජිම් අපේ අක්කා කැමති වුණා ඔයා අපිට උදව් කරනවට. පොලිසිය අපිව ආරක්ෂා කරනවා. අර මායාකාරී මුළු නගර පුරාම අපිව හොයයි. එහෙනම් ඔයාලා බේරෙන්න ඕනේ. එයා ඔයාලව කොහොම හරි හොයාගන්න. ඔයා කියන්නේ මෙයාලව හංගන්න ඕනේ කියලාද? ගිහින් පොඩ්ඩක් මාස්ටර් ගොඩ්වින්ගේ ගෙදර බලමු. එහෙ ඉඩ තියෙනවා. හැබැයි මං කිව්වා කියලා නම් කියන්න එපා. බය වෙන්න එපා. අද රෑම මං ආණ්ඩුකාරතුමා එක්ක මේ ගැන කතා කරන්නම්. ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. අද රෑ කොහෙවත් යන්න නැතුව ඇතුළටම වෙලා ඉන්න. මතක තියාගන්නවා. හොර වැඩ බෑ. ඔතුමානේ මෙන්න මම ඔබතුමාට පොරොන්දු වෙච්ච විදිහටම ඕන කරන සේලරුව එක්කගෙන ආවා. නියමයි. කැප්ටන් අපේ කට්ටිය හොයාගත්තා. ඔයා මොන විකාරයක්ද මේ කරන්නේ? මේ මිනිස්සු වැඩේ දැන් ඉවරයි. හෙට ඉඳලා අපිට මේ ගමන යන්න පුළුවන්. තේරුණාද? මං කියන්න යන දේ ගැන ඔයාලට පිස්සු කියලා හිතෙයි. අපිට හැමදාම ඔයා ඕනේ. මහත්තරුනි මම ඔයාලව හෙට හම් වෙනවා අපේ නැවේදී. මේ මිනිස්සු ඉක්මනටම පිටත් වෙයි. අද රෑ ඔයා පාර දෙන්න ඕනේ. ඒක මම බලා ගන්න. හැබැයි මම කරන්න හදන්නේ යාලට යන්න දෙන එක. තමුණුත් යාලත් එක්ක යන්න ඕනේ. ඒයි මේ උන්නේ මෙතෙන්ටලා මේ මාළු බබා ඉන්නේ මේ රෑ තිස්සේ මොනවද කරන්නේ? කරගන්න ඕන දේවල් දැන්ටමත් කරගෙන ඉවරයි. අරමිනියා තමන්ගේ ජීවිතය රැකගත්තා. අන්තිමට මම මගේ සතුරු ටික කොහොම හරි ඉවරයක් කරලා දානවා. ඔව් ඔයා කියපු හැමදේම මං කළා. දැන් ඔයාගේ වාරය. අද රෑ ඉඳලා පිළිපදින්න ඕනේ මගේ නියෝග. ආණ්ඩුකාරයා හැටියට නෙමෙයි මගේ සේවකයා හැටියට. ඔයාට ඒක හොයාගන්න නම් දැන් වායේ නැවත යන්න ඕන. එයාලා හැමෝම විනාශ කරලා දාන්න. ඇත්ත පේඩුව තනි රුවල් බෝට්ටුවක්. කොහෙද? ඒක පුදුමයි. මේක හිස් රුවල් බෝට්ටුවක් නේ. මොන වොකින්ද ඔයා මෙහෙම කවුද ඔය? මමද මං ගැන කියනවනම් මාත් මේ ඒරියල් එකේ කලින් හිටපු මූදු මංගොල්ලකාරයෙක්. පස්සේ මට දේශපාලන පත්වීමක් හම්බෙලා ආණ්ඩුකාරයෙක් වෙන්න වුණා. ඒ කිසිම කෙහෙල් ලවරියකින් ඔහෙලට වැඩක් නැහැ. ගෙහින් නෙලනවා. ඉන්නවා. ඔන්න ඔහෙලට ඕන වෙලා තිබ්බ දේ මං කරලා දුන්නා. තව මොනවද ඉල්ලන්නේ? හමුදා ලොක්කෙක් ඒත් කොහෙන්ද මට මිනිස්සු? ඔයාගේ කැප්ටන්ට කතා කරන්න. එයා ළඟ ඉන්න ඔයාගේ සටන්කරුවෝ.
මේ ඉන්නේ ලෝකේ කාටවත් බය නැති එකම හමුදාව. නැවදියක් කරන්න මම ලෑස්ති ඒ වුණාට මට දෙවෙනියක් නැති එක තමයි ප්‍රශ්නේ. මම යාව එක්කගෙන එන්න. අපි මේ භාගයෙන් පිටත් වෙනවා ඊට කලින් එක්කගෙන පුළුවන් ද ඔයාලට? මේක කොහෙට ගියාද? මටත් එක්ක ලැජ්ජ කරනවා. මේවා අඬුකාරවරයාගෙන් ඔයාගේ යාළුවන්ට එයාලට කියන්න බෙනට් කියන නීතිඥයා ළඟට යන්න කියලා. එයාට පුළුවන් එයාලට උදව් කරන්න. මේ මෝඩිය කොහේ යනවද මන්ද? ඇත්තමයි මගේ අතට වුණොත් එහෙම කොන්ද කඩලා දානවා. ජෝජෝ, ට්‍රේසි, ලින් මෙයාලා කොහෙද ගියේ? වෙලාව ඉවරයි. නැංගුරන් උඩට අදින්න. බලන්නකො ඉතින් මේක පළවෙනි දවසම වැඩේ චාටර් කරලා දැම්මනේ. දැන් කොහොමද මම මුහුණ දෙන්නේ? සමාව වෙන්න සර්. මට පුළුවන් ඔයාලට උදව් කරන්න ඔයාලගේ නැවේ දෙවනිය හැටියට. මම ගොඩක් කැමතියි ඔයාලට සේවය කරන්න. කවුද ඔහෙකින් යහුවේ? පැල්ල දෙන්න තු ඉන්නවා. ජෝන් මහත්තයා ඔය මිනිස්සුව නැවට එක්කගෙන එන්න. මෙන්න තියෙනවා මගේ සුදුසුකම් සර්. මේවා බැලුවාම මාව ගැලපෙනවා කියලා හිතෙයි. සුදුසුකම් වල නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව් සර්. ඒ කතාව නම් ඇත්ත තමයි. මම මේක ගැන කැප්ටන්ට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මොකද මන් දන්නවා මෙතන ඉන්නවා නැවක සේවයට සුදුසු නැති සේවකයෝ කීප දෙනෙක්ම. ඇත්තටම කිව්වොත් මමත් ඔයාගේ කතාවට එකක වෙනවා. මේ වෙලාවේ සුදුසුම කෙනා ඔයා තමයි. එහෙමනම් නැවට සාදරයෙන් පිළිගන්න. පිටත් වෙන්න හදන්නේ. අපි යන්නයි හදන්නේ නැංගුරම් අදින්න. ජිම් ඉක්මනට. ඔන්න පුතේ මනින්නයි හදන්නේ. ඉබ්බාව සාදරයෙන් පිළිගන්නව නැවත. දැන් නයි බැන්නේ එහෙම බැනිල්ල.